දැන් අපි යන්නේ පොළොන්නරුවේ තියෙන විශාලතම ස්තූපය බලන්න. පෙලින් පෙළට පියගැට පෙළ නගමින් තමයි උඩට යන්න තියෙන්නේ. ටිකක් අපහසුයෙන් තමයි උඩට නගින්න තියෙන්නේ. මේක මහා පරාක්‍රමබාහු රාජ සමයේ තමයි ඉදි කරලා තියෙන්නේ. ඉන්දියාවෙන් ගෙන්නු ද්‍රවිඩ සිරකරුවන් ලවා තමයි මේක කරලා තියෙන බව සඳහන්. දෙමළ මහා සෑය නිර්මාණය කිරීමට හේතු වී මන්දයි විවිධ මතයන් පවතිනවා. එයින් කිහිපයක් නම් දෙමළ සිරකරුවන්ට ඉන්දියාව බැලීම සඳහා තමන්ගේ දේශය බැලීම සඳහා කියලා මතයක් පවතිනවා. තවත් මතයක් නම් පරාක්‍රමබාහු රජු මිය ගිය පසු භස්මාවශේෂ මේ දැවැන්ත කොටසේ තැන්පත් කරන්නට ඇතැයිද සැකයක් තියෙනවා. මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කරන ලද කොටසක්. මතුපිට සමතලා කිරීමෙන් පසුව සාදන ලද කුඩා ස්තූපයකි. බැලූ බැල්මට නිම නොකළ චෛත්‍යයක් වශයෙන් පෙනේ. මේකේ පරාක්‍රමබාහු රජතුමාගේ භස්මාවශේෂ තැන්පත් කරන්නට ඇති බවට සැකයක් පවතින්නේ මේ ස්තූපේ. මෙතන උස්ම ස්ථානය තමා මේ ස්තූපය හදලා තියෙන්නේ. නමුත් මෙතන වෙලත් ගොඩනැගිලි තිබුණ හැදයි සාධක නොමැත. මේවා නම් පසු කාලීනව හදපු ටැංකි වගේ තමයි පේන්නේ. මෙතනින් පේන්නේ පෙර පැවති ක්‍රමය. අතරම මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරලා තියෙන බවක් තමයි පේන්නේ. මෙතන ඉඳන් බලනකොට මුළු පොළොන්නරුවම පේනවා. අර ඈතින් පේන්නේ කලින් දැකපු චෛත්‍යම තමයි. අර ඈතින් පේන්නේ පබළු වෙහෙර, රන්කොත් වෙහෙර යන චෛත්‍ය දෙක. හැබැයි ඉතින් පියවිය හැටනම් ඉන්දියාව පෙනෙයිද කියලා හිතන්න අමාරුයි.
මේ කැනීම් වලට භාජනය වූ ස්ථානයක් මම හිතන්නේ අඩි 50ක් 60ක් විතර මෙතන යට කැනීම් කරලා තියෙනවා. ඇත්තටම පේන්නේ මේ කැනීම් වලදී කැඩුණු ගඩොල් කෑලි තමා තියෙන්නේ. සමහර විට අපිට හිතන්න පුළුවන් පොළොන්නරුව නගර නිර්මාණයේදී රජවාසල, චෛත්‍ය, ආගමික සිද්ධස්ථාන නිර්මාණය කිරීමේදී ඉතිරි වූ ගඩොල් කැබලි වලින් මේ නිර්මාණය කළාදෝ සැකයක් පවතී. සමහර විට නගර නිර්මාණය කිරීමෙන් පසු විශාල ගඩොල් කෑලි ගොඩවල් ඉතුරු වෙන්න ඇති. සමහර විට ඒ ඉතිරි වූ ගඩොල් වලින් ප්‍රයෝජනයක් ගැනීම සඳහා මෙම ස්ථානයේ නිර්මාණය කරාදැයි යම් අයට සැක පවතී. ඇත්තටම මේක කැනීම් කරලා විස්තර හොයා ගන්න විශාල ශ්‍රමයක්, විශාල කැපකිරීමක්, විශාල ධනයක් වැය කරන්න වෙන බව නම් පේන්න තියෙනවා. ඇත්තටම මට නම් කියන්න තියෙන්නේ මේක තවමත් අභිරහස් ගොඩනැගිල්ලක් කියලා තමයි. පහළට බැහැලා බලනකොට, පහළ සිට බලනකොට මහල් දෙකක් තියෙනවා වගේ තමයි පේන්නේ. ඒක පේසාවලලු වගේ පේන්නේ. මේ දෙමළ මහසෑයේ වඩ ප්‍රමාණය අඩි 1500ක් පමණ වෙනවා. ඈතින් බලනකොට පොඩි කන්දක් වගේ තමයි මේ දෙමළ මහසෑය පේන්නේ. නැවත තවත් තොරතුරු අරන් අපි ඔයාලව අම්මෝ